අම්මට සිරි සිල්වා. මොකද බං මේ? පාරේ කෙසෙල් එල්ලක් තිබ්බ බං. අපොයි. කෙසෙල් එල්ලේ පය ලිස්සුවද? නෑ බං. කෙසෙල් එල්ලේ ලිස්සයි කියලා අයින් වෙන්න යද්දි ලොරියක හැප්පුණා. අම්මට. ඕන මේ බලන්නේ කොහොමද? කොල්ල බහ කකුලේ උඩට යනකම් හොදට ක්‍රීම් ගන්න. උඩ හරිය තමයි රිදෙන්නේ. මැඩම් ඔයා මේ ඔඩ එකක් දැම්මද? අනේ ඔව් මං ඔයාවයි ඔඩර් කළේ. හනිකට වරින් මිනිහ එන්න කලින් ඇතුළට. අනේ ඔය එක දිග්ගයි නේ. ගෙදර තනියම ඉන්නේ. කවුද එන්නේ අද කෑමවල රස බලන්න? කෑම විතරක්ම නෙවෙයි. තව දේවල් තියෙනවා රස බලනවා නම්. පොඩි පොඩි කෑලි වලට කපලා ඔව්වි දාලා හොඳට ලුණු දාලා නයිස්. හින වෙන්නේ. නංගි ලොලිපොප් කන්න අසයි වගේ. ඔව් අයිය. මැද රොස පට බොලේ වගේ තියෙන ලොලිපොප් කන්න තම ගොඩක් අස. මේ මල්ලි ඔයා මගේ ඇඟේ ගෑවෙන්න එන්න එපා මං විවාහකයි හරිද? ඔනේ මේ නංගි මම මෙතන ඉන්නේ බස් එකේ යන්න මිසක් සෙකන්ඩ් හෑන්ඩ් බඩු බලන්න නෙවෙයි. සීයේ අද මොනාද කන්නේ? අපි බත්තු යන්නද? බත් කන්න බෑ බොල. පානුයි ලුකයි නම් පංකාඩුයි. තාත්තේ අන්න අද දවල්ට උයන්නේ අක්කලු. අම්මට සිරි පුතේ ලණුවක් හොයන් වරෙන් මට එල්ලෙන්න. ඇයි තාත්තේ මොකද උනේ? පුතේ උඹේ අක්කා උයනවා කියන්නේ යුද්ධයක්. ඇත්තද? තාත්තටයි පුතාටයි හරි අමාරුයිනේ. මන්නු යද්දි ඉන්නකෝ අම්ම එනකන්. පුතේ ලණුවක් හොයන් වරෙන් මට එල්ලෙන්න. අයියෝ මේකේ බොක්ස් එක නෑනේ. නංගි ඔයා බයිසිකල් පැද්දා නේද? ඔව් අයියේ. කොහොමද දැනගත්තේ? නිකන්ම බහිද්දි තේරුණා. මේ මිනිහත් එලගෙන එනවා. වහලෙන යන්න ඕන දේවල් එළිය දාගෙන ගියාම අපි ටිකක් බැලුවම රවලා බලන්නේ. ඇයි? දැන් මමද බඩුව. ආමිස් මිස්ටර් මාව මතකද? 9 වසරේදී හුණුකූර තන්ටක මැද්ද හිටින්න ගැහුවේ. මම විදූෂ. මට කරපුවා නිසා තමයි ඔබට හොම් වෙලා තියෙන්නේ. නංගි මොකද එයි අපි කළුද? නෑ සුදු වැඩි අයියා. ඕන ඔකට ප්‍රශ්නේ. අනේ මට බෙහෙත් විදින්න එපා. මම කට්ටට ගොඩක් බයයි. එය යකෝ තොග මිනිහගේ කට්ට අනිනකොටත් ඔහොම කෑ ගහනවද? ඔයා හිරේට නියම වෙලත් මෙච්චර සතුටින් ඉන්නේ. දොස්තර මට කිව්වා තව අවුරුද්දයි ජීවත් වෙන්න කියලා. මම ඒ දොස්තරව මැරුවා. නඩුකාර උන්නාන්සේ මට දැන් අවුරුදු 20ක් දුන්නා. නයි පස්සට දැම්මේ නෑ එහෙනම්. මේ මැස්සට දැම්මේ නෑ. අම්මෝ. මාර ජෝක් මේවා. ඕය පස්සට දැම්මා. ජය වේවා. මුංගේ පුංචි අම්මලට නිදි වදින්න යකෝ පරහැත්ත. හඳක් ගලවලා දාපන් පුළුවන් නම්. ඇයි යකෝ? සිල් ගත්තට මොකෝ එහාවත්තේ පොල් වැටිලා තියෙනකොට බලන් ඉන්න පුළුවන්ද? මං යනවා අහුලන්න. පිස්සුත්. උනේ මොකක්ද අමාරුව? දොස්තර මහත්තයා මගේ බඩ රිදෙනවා. ඒකට නම් ඉතින් රෑ වෙලා බඩට බඩ තද කරන් හිටියානම් හරි ගුණේ. සීයා ඒ කාලේ හොදටම දක්ෂ බැට් කරන්නද? බෝල් කරන්නද? මම ඒ කාලේ වටේටම ගහනවා දුවේ. අනේ මේ වතුර ටික නානවට වැඩක් නෑනේ. මගේ පිටේ කුණු අතුල්ලන්න කවුරුත් නෑනේ. මට හරිම පාළුයි මේ වෙලාවේ මෙතන තනියම ඉන්නකොට. අනේ මගේ රත්තරන් මැනිකේ ඉන්න මං ආද කුණු අතුල්ලලා සබන් ගන්න. ගෙදර ගෑණි හිටියට වැඩක් නෑනේ. කුණු තියා අතින්වත් අල්ලන්න දෙනවා කියලාද හිතාගෙන ඉන්නේ. ඔයා තවම ওই විදිහටමද මගේ මැනිකේ? කොකෝ පාත් වෙන්න. මැනිකේ අතුල්ලන්න. පිටනම් මාර සිලිඳුයි මැනිකේ. මිනිහෝ තොගේ රස්සාව ඕකද? මිනිහෝ තොගේ වැඩේ හොර ගැනුන්ගේ පිට අතුල්ලන එකද? ගෙදර වරෙන්කෝ. මං ආද තොගේ මූණෙම අතුල්ලනවා. ඵලයන් මෙතනින් ඉක්මනටම ගෙදර. තව මොනවද බලාගෙන ඉන්නේ මිනිහෝ? කරුමෙට මට නෑනේ ඔය Facebook එකේ අනිත් තුන්ට ඉන්නවා වගේ දෝදු ගෑණියක්. නැත්තම් මටත් තිබුණා ඒකි වල්ලන් වීඩියෝ හදලා රීච් එක වැඩි කරගන්න. පොලිසියෙන් ඇවිත් මම මොකද්ද කිව්වේ කියලා ඇහුවොත් මම මුකුත් කියන්න එපා කිව්වා කියන්නේ. මොකද්ද අර දුවපු එකා කිව්වේ? මුකුත් කියන්න එපා කිව්වා සර්. උඹ මාව කෑවා. යකු. කෙල්ලෙක් නැති එකා. උඹ දන්නවද පොට කෙල්ලෙක් නැත්තේ අයි කියලා? උඹ හින කැතයි යකෝ. ඕකේ. හන්දක් නැගපන්. පල්ලම ගැන හිතන්න එපා.
කොහේ එඳන් කොහෝ කියනවද? කෙහේ එඳන් කොහෝ කීවත් උඹට මොකද තියේ? වෙලාවට අර ආලෝක කියන බල්ලගේ කක්ක අරන් දාන්නේ. එහෙම කියන්නේ ඇයි? ඈ? නැත්තම් මුන් ඌගේ බෙට්ටටත් වඳිනවා. තමුන්ට මොනවද ඕනේ? මට තමුසෙව ඕනේ. මොනවා මම මේක පොලිසියට කියනවා. ඔබ මට කැමතිද? ඔබ මිනිමරුවෙක්. බුලත් පිට කාලේ සදුන් අයියගේ දිව ගොරෝසු වෙලා නෙත්මුයෝ. ඒකන් නැත්ත නෙත්මියෝ. සීයේ අර එහා ගෙදර බල්ලා බෙට්ටක් දානකොට ඔයා වගේ මූණ ඇඹුල් කරන්නේ ඇයි? ඵලයන් යන්න පොඩි ගස් බල්ලා. තොට මගේ මූණයි බල්ලගේ මොකයි දෙකම එක වගේද පේන්නේ? තාලා ටික. මේක කුණු හරප නෙමෙයි හොඳේ. හිතලා කියන්න ඕනේ තේරවිල්ල. සියා නගිනවා, ගහනවා, මිරිකනවා අන්තිමට යනවා. මේක මොකද්ද පුතාලා? නර්ස් එන්නකෝ විජහට. මොකද්ද ප්‍රශ්නේ කියන්න? මගේ සැරමාස්සට මීයක් රිංගුවා. පොඩ්ඩක් නැමිලා බලන්නකෝ නර්ස්. මුගේ අම්මට නිදි වදින්න වල් නාකියා. ඉන්ජෙක්ෂන් එකක් මුගේ වලට ගහන්න ඕනි. ඇටෙත් එක්කම පලාගත්තා නම් තමයි හොඳ. චික් විතරක් කඩප්පුලි බලු හැත්ත පාරේ යන්න නෑනේ මිනිස්සෙට පොයේ දවසටවත්. මේ ආච්චිට නම් නිවන් යන්න වෙන්නේ පාරේ ලයිට් තමයි. නානේ මෙහෙ වරෙන්කෝ බඩුවක් පෙන්නන්න තියෙනවා. මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ? මගේ වීඩියෝ වලට ලයික් එකක්වත් දාන්න නැති පිම්පියෙක් ඉන්නවා මෙන්න. හැබැයි අර ඔය මොනවද යකෝ මේ භාජනස්සේ තියෙන්නේ? ඔය තියෙන්නේ දෙවියන් දුන්න පිරිත් පැන් මහත්තයා. යකෝ මේවා අමු කසිම්පුනේ. අම්මපා බලන්නකෝ දදිවියන්ගේ වැඩ. බලන්න මාත් එක්ක වරෙන් පොලිසියට. අනේ එපා මහත්තයා. පොලිසියට ගිය ගමන් ඔයා ආපහු වතුර වුණොත් මම දෙවියන්ට මොකද්ද කියන්නේ? මල්ලි මට නම් තාම රිදෙනවනේ ගහපු වේගෙට. අක්කේ අපි හෙටා කරමු ඒ සෙල්ලම ඔය ආසම්නේ. කරමු. හැබැයි හෙට නම් වඩාගෙන ගහන්න ඕනේ. හරි අක්කේ. හෙට ඔයාට නැගිට ගන්න බැරි වෙන්න ගහන්න. මොනවද කොල්ල කෙල්ල නාන දිහා බලන් ඉන්නේ ලැජ්ජ නැද්ද තොට? අනේ නාකිච්චි තෝ නාන දිහා බලන් ඉන්නවට වඩා හොඳයි සරම උස්සම් මානා කැල්ලක දුවන එක. තමුසේ කිව්වා නේද බොන එක නැවත්තුවා කිව්ලා. ඒකනේ මම පොගවන් කාන්නේ ගැණියේ. සීයේ අර බලන්න අර මොකෙද්ද? ඔක මොකද්ද බං? මම දැක්කනේ ඊයේ රෑ අලියෙක් හෙල්මට් එකක් දාගෙන බයිසිකල් පදිනවා. මල්ලි මේක හදන්න නම් ජොයින්ට් එකක් ගහන්න වෙයි. ගහමු එක්කියේ මං අරන් එන්නම් බඩු. A few moments later. මේන්න අයියේ මම බඩු ගෙනාවා අයියේ ඔතන්න. උඹට මෝල්ද ලබ්බෝ? මම කිව්වේ මේ බටේට ජොයින්ට් එකක් ගහන්න වෙනවා කියලා. ඕඩයක් රට කජුවේ. දැන් බැදපු උණු කජු කාලා බලල රස නැත්තම් සල්ලි එපා. මාමේ අපිට කජු එකක් දෙන්න. කජු එක රහ නැහැ මාමේ. රස නැත්තම් කජු එක දියන් හැමතුව. අද අපේ වත්තේ පොල් කැඩුවා. ලෙලි ගහ ගන්න කවුරුත් නැහනේ. මටත් පොල් ලෙලි ගහන්න පුළුවන්. ඒත් මේ උල උස වැඩිනේ. චන් Wi-Fi password එක දාපන්කෝ. password එක wait 2 minutes. One eternity later. මචන් දැන් කියපන් password එක. බුරුවෝ මම කලින්ම කිව්වේ password එක wait 2 minutes කිව්වාලා. මං කොච්චර එබුවත් මේක පල්ලහාවට යන්නේ නෑනේ. අර තරිඳු එවිත් අල්ලනකම් මේක බැස්සේ නෑ. ඔහෙන් තරිඳු මොකද කරේ? ඒක යටින් අල්ලලා තදින් පල්ලහාවට එබුවත්. ඔව් බං. ඊ කෙලින් කරලා එකපාරටම බස්සපු ගමන් නිකම්ම රත් වුණා. මාර සැපයි. තරිඳු කියන්නේ ඉතින් ඕවා බස්සලා රත් කරන්න දක්ෂයානේ. සීයේ අපි කැලේ නරි බලන්න යමු. හා කෙල්ලේ අපි යමු හැබැයි කැලේ කටු. මට බය සීයේ කඩුවේ බටු ඇනෙයි කියා. නංගි ඔයා WhatsApp ඉන්නවද? නැහැ අයියේ මං ගෙදර ඉන්නේ. මම ඇහුවේ ඔයා WhatsApp පාවිච්චි කරනවද කියලා. නැහැ මම සුවඳ සබන් පාවිච්චි කරන්නේ. අනේ ඔන්න මේ වගේ ගොන්වැස්සියෙක්. excuse me සංඝයා වහන්සේලාගෙන්. අල්ලපු කුස් පොඩ්ඩක් දෙන්න බැරිද වදිනවද බලන්න. බබා මං අදනේ දන්නේ අපි දෙන්නගේම ලේ වර්ග එකයි කියලා. එහෙම වෙන්න එපායි කොහොමද? ඒ මොකද? නැහැ ඔයා හැමතිස්සෙම කරන්නේ මගේ ලේ ටික බොන එකනේ. ගැනිත මිනිස්සු තමයි මාව තිබ්බේ උස්සා උන්ට දෝදු නෑ උන් දන්නවා කවුද සුදුස්සා ඌගේ මුණෙන් පේනවා උඹට නෑ මාව රුස්සන්නේ